හරි පාරෙන් ගමනක් යන්න ඉතින් ඔන්න මාත් එක්ක රැඳී සිටින්න. මේ තමයි අපි නුවර බලා පිටත් වෙච්ච ගමන. ඉතින් සීට් එකක් නම් තිබ්බේ නෑ. ඒ නිසා ඉස්සරහම සීට් එක තමයි ඉතිරි වෙලා තිබ්බේ. අපි මේ යන්නේ කොළඹ සිට මහා නුවර බලා. ඉතින් ඔයාලා දන්නවනේ නුවර කියන්නේ සංචාරකයන්ගේ හිත් දිනාගත්ත නගරයක් කියලා. ඉතින් මේ වගේ නගරයක් ඇතුලේ මේ වගේ කාර්යබහුල මිනිසුන් පිරිච්ච තැන්වල අපිට පුළුවන් වුණා නිදහසේ නිස්කලංකව අපේ කෑම වේල රස විඳින්න. ඉතින් තැන නම් අහන්න එපා, මට මතක නෑ. ඊළඟ පාර වීඩියෝ එකක් ගන්නකොට අනිවාර්යෙන්ම තැන කොහෙද කියලා හරියටම මම ඔයාලට සඳහන් කරලා වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි කෑම වේලෙන් අනතුරුව අපි යන්න බලාපොරොත්තු වෙන්නේ නෙල්ලිගල පන්සල බලන්න. ඉතින් ඔයාලා දන්නවනේ නෙල්ලිගල පන්සල කියන්නේ හරිම සුන්දර තැනක්. කඳු වලින් වටවිච්ච ඒ ලස්සන නෙල්ලිගල පන්සල බලන්න ඔන්න ඉතින් ගමන පිටත් වෙන ගමන් තමයි මේ ඉන්නේ. පන්සලක් බිහිවෙනවා නම් බිහිවෙන්න ඕනේ මේ වගේ සුන්දර ලස්සන නිස්කලංක පරිසරයක තමයි. ඉතින් ඔයාලට පේනවනේ මේ පරිසරය තුල ඔයාලට මොනතරම් හිතේ නිදහස එක්ක මේ දවස ගෙවලා යන්න පුළුවන් තැනක්ද කියලා. මුහුද මට්ටමේ සිට මීටර් 700ක් උසින් පිටලා තියෙන මේ නෙල්ලිගල මුදුනට කඳු පන්තියක්ම පේනවා. ඉතින් මේ පේන කඳු පන්තිවල නම් තමයි හන්තාන, හුන්නස්ගිරිය, ආදගල, අලගල්ල, බතලගල, අම්බුලුවාව, ඈටිගල, රාමසාන් කන්ද, ශ්‍රීපාදය, පිදුරුතලාගල. ඉතින් මෙච්චර ලස්සන කඳු පන්ති වලින් වටවිච්ච මේ ලස්සන පන්සල බලන්නකෝ හදලා තියෙන අපූර්ව. ඒකනම් ඉදිකරපු කෙනාගේ ඒ තියෙන නිර්මාණශීලී හැකියාව උපරිමයෙන්ම මේ පන්සල ඉදි කරන්න යොදවලා තියෙනවා කියලා නම් මේක දකින්න ඕනම කෙනෙකුට තේරෙනවා. ලංකාව කියන්නේ ඇත්තටම සුන්දර රටක්. ඉතින් අපේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරිච්ච මේ රටේ සුන්දරත්වය මුළු ලෝකෙටම විදහා දක්වන්න පුළුවන් තරම් සුන්දර පරිසරයක් අප සතුයි.
हरि पारे हरि पारे मम यन्ने विश्वय कैमुर सोया हरि पारे मार्गय पहदिलिय गमनान्त नमं तिबे नमुत අවසානය නොවේ තවත් පාරක් ඇති ගමන් කිරීමට හැම වෙලේ ගමනාන්ත නමම් තිබේ නමුත් අවසානය නොවේ තවත් පාරක් ඇති ගමන් කිරීමට හැම වෙලේ हरि पारे मार्गय पहदि